සුබ දවසක්. ඉතින් යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වෙන කාර්කිව් වෙත රුසියානු හමුදා විසින් ග්ලයිඩඩ් බෝම්බ සහ ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් එල්ල කරලා තියෙනවා. මෙම ප්‍රහාරයෙනුත් විදුලි බලය රෝහල් සහ ජනතාවගේ එදිනදා ජීවිතයට විශාල ලෙස බලපෑම් එල්ල වෙලා තියෙනවා. අපි යමු එහෙනම් වීඩියෝ එකට මේ ගැන වැඩිපුර විස්තර බලන්න. ඔක්තෝබර් 13 වෙනි දින රුසියානු හමුදා කාර්කිව් නගරයට ග්ලයිඩඩ් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. මෙම ප්‍රහාර නෙම්ස්ලියන්ස්කි, ස්ලෝබියන්ස්කි සහ සෙව්චෙන්කොස්කි යන දිස්ත්‍රික්ක තුනට එල්ල වුණා. ප්‍රාදේශීය ආණ්ඩුකාර ඔලෙස් සෙනගෝව් ටෙලිග්‍රෑම් හරහා තහවුරු කළේ මෙම බෝම්බ ප්‍රහාර හේතුවෙන් 30000කට ආසන්න පිරිසකට විදුලිය ඇනහිට ඇති බවයි. කාර්කිව් නගරාධිපති ඉහෝර් ටෙරකෝව් දේශීය රූපවාහිනියට පැවසුවේ මෙම බෝම්බ ප්‍රහාර තුනකින් රෝහලකට හා විදුලි සම්ප්‍රේෂණ මාර්ගවලටත් හානි සිදු වූ බවයි. ඉතින් මෙම බෝම්බ වල පිපිරීම් වලින් රෝහලේ ජනෙල් විනාශ වෙලා තියෙනවා. ඒ වගේම පුද්ගලයන් 4 දෙනෙකුට බරපතල තුවාල සිදු වෙලා තියෙනවා. බොහෝ දෙනෙකුට වීදුරු කැබලි වැදීමෙන් තුවාල සිදු වෙලා තියෙනවා. ඉතින් මේව රෝහලේ රෝගීන් වෙනත් වාර්ඩ් වලට මාරු කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ටෙරකෝ තවදුරටත් පැවසුවේ රුසියානු හමුදාවල ඉලක්කය යුක්‍රේනයේ බලශක්තිය යටිතල පහළනවා. ඒ කියන්නේ විදුලි ජනනයේ සම්ප්‍රේෂණය සහ ජාලය බිඳවීම බවයි. සීත කාලයේ ලං වෙද්දී රුසියානු හමුදා මෙම ඉලක්කෙහි වැඩි අවධානයක් යොමු කරනවා. අඛණ්ඩව කිව් ඇතුළු ප්‍රධාන නගරවලට එල්ල වූ ප්‍රහාර වලින් මිලියනයකට වැඩි නිවාස සහ ව්‍යාපාරවලට විදුලිය ඇනහිට තිබෙනවා කියලා ඔහු ප්‍රකාශ කළා තියෙනවා. කාර්කිව් ප්‍රහාරයට සමගාමීව නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ කොන්ස්ටැන්ටිනිව්කා නගරයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිහින් තියෙනවා. රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටින්නේ ඔවුන් නැගෙනහිර යුක්‍රේනයේ ගම්මාන දෙකක් අත්පත් කරගත් බවයි. නමුත් යුක්‍රේන හමුදා ඩොබ්‍රොප්ලියා ආසන්නයේදී රුසියානු ඉදිරි ගමන ව්‍යර්ථ කළ බව තමයි කියන්නේ. ඒ වගේම රුසියාව අවශ්‍ය වුණොත් යුද්ධ කිරීම සඳහා තවත් මිලියන් 2ක සංචිත මුළුම් බඳවා ගන්න පනතක් රුසියානු පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න යන්නේ කියලාත් වාර්තා වෙනවා. ශීත කාලේ ටිකෙන් ටික පටන් ගන්නකොටම රුසියාව යාලගේ සුපුරුදු උපාය ක්‍රියාත්මක කරන බව තමයි ඉතින් අපට නම් පේන්නේ තියෙන්නේ. කලින් ප්‍රහාර එල්ල කිරීමත් එක්ක ට්‍රම්ප් යාලගේ ටොමහොක් දිගදුර කාණ්ඩ මිසයිල යුක්‍රේනට ලබා දෙන්න සලකා බලන බවක් වාර්තා වුණා. රුසියාව ඉතින් අනුතුරු අංගවලා තියෙන්නේ මේකෙන් ඇමරිකාවත් රුසියාවත් අතර තියෙන සම්බන්ධය තවදුරටත් පළු දෙනෙක විතරයි වෙන්නේ කියලා. අපි බලමු ඉතින් මේ යුද්ධය මොන දිශාවකට ඇදෙයිද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතෙක් ඔබට සුබ දවසක්.